යාළුවනේ ඔන්න මගේ channel එකේ 7 වෙනි වීඩියෝ එක ගෙනාවා. හැබැයි අද ගෙනාවේ වෙනදා ගෙන බයික් වගේ වීඩියෝ එකක් නෙමෙයි. අද ගෙනාවේ මගේ පෞද්ගලික වීඩියෝ එකක් ගැන. මොකක්ද? ඔයාලත් හිතනවාද මොකක්ද කියලා? යාළුවනේ මගේ තාත්තා අතුරුදහන් වෙලා අදට මේ 27 වෙනිදාට පෙබරවාරි 27ට අවුරුදු 6ක්. ඉතින් තාත්ති ගැන අද වෙනකම් කිසිම ආරංචියක් නැහැ. එයා 2020 පෙබරවාරි 27 තමයි සිකියුරිටි ජොබ් එක සපුගස්කන්දේ කරන්න ගියේ. සපුගස්කන්දේ ජොබ් එක කරා. එයා වෙනදා වගේ හැමදාම කියන්නේ සමහර දවස්වල සද්දයක් විතර ඉන්නවා, ගෙදර ඉන්න නැතුව ඒ කොහාට හරි වෙලා ඉන්නා ගෙදර එනවා. ඉඳලා ඉතින් මේ වාර නිමාඩු ඇවිල්ලා හැමදාම වගේ නිමාඩු ඇවිල්ලා මේ වගේ 27 වෙනිදා අද වගේ දවසක වැඩට ගියා. මායි අම්මයි බස් එකට දාලා මායි අම්මයි තාත්තා විතරයි ගෙදර හිටියේ. මට ඉන්නේ අම්මා විතරයි. අම්මයි තාත්තයි විතරයි. කියන්නේ දැන් ඉන්නේ අම්මා විතරයි මට. සහෝදරයෝ කවුරුත් නැහැ. ඉතින් අද වගේ දවසක තාත්ති වැඩට ගියා. මායි අම්මයි හන්දිර කියලා දාලා ආව බස් එකට. ඉතින් එයා වැඩට තමයි ගියේ. එයාගේ වැඩ කරන තැන මහත්තයා හැමදාම කෝල් කරනවා තාත්ති වැඩට ආවත් නැද්ද කියලා කෝල් කරනවා. ඉතින් අර තාත්ති පොඩ්ඩක් බොනවා. ඉතින් තමයි අපි කෝල් එකක් දෙන්න කියලා තියෙන්නේ. මොකද බීමට ඇබ්බැහි වුණා මිනිස්සු වෙනස් වෙනවා කියනවනේ. ඉතින් අපි යාට කෝල් එකක් දෙන්න කියලා තියෙන්නේ. ඉතින් එයා මේ පාර කෝල් එකක් දුන්නේ වෙනදා ආවා කියන වචනේ නෙමෙයි කිව්වේ. තාත්ති වැඩට ආවේ නැහැ කිව්වා. ඉතින් අපි හිතුවේ අර වෙනදා වගේ කොහාට හරි ගිහිල්ලා ඉන්නවා ඇති කියලා. ඉතින් එහෙම ඉඳලා අප්‍රේල් මාසේ ගමේ කෙනෙක් දැකලා තියෙනවා කොළඹ ඇවිදගෙන එහාට මෙහාට ඉන්නවා. එයාට ලොකු ස්කැමල් එළවන ඉඳ එයාට වාහන නවත්ත ගන්න බැරි වෙලා බලන්න එයින්දා එදායින් පස්සේ එයා දැක්කට පස්සේ එදායින් පස්සේ අද වෙනකම් මේ පෙබරවාරි 27 වෙනකම් තාම කිසිම ආරංචියක් නැහැ. තාත්තා ගැන තාම කිසිම ආරංචියක් නැහැ අද වෙනකම්. ඉතින් මම මේ වීඩියෝ එකක් කරන්න හිතුවේ වා හිතන්නකො කොල්ලෙක්ට තමන්ගේ තාත්තට මොකද වුනේ කියලා කිසිම ආරංචියක් නැතුව තාත්තිට මොකද වුනේ, එයා කොහෙද ඉන්නේ, එයා මොකද කරන්නේ, එයාට කරදරයක් වුණාද කියලා හිතේ ගැස්මක් තියන ජීවත් වෙද්දි කොච්චර අමාරුද මං අත්විඳලා තියෙන දේත් එක්ක. සමහර මිනිස්සු නම් හිතන්නේ අපිට දැන් ඒක ගැන ගාණක් නැහැ, අපි ඔය hina වෙලා සතුටින් ඉන්නවා කියලා. ඒත් මිනිස්සෙක්ගේ අතුලාන්තේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. නැත්නම් ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉතින් පිටින් මයින් හොඳ නැහැ කවුරුත්ම. ඉතින් මම හිතුවා මම කොහොම හරි තාත්ති උහා ගන්නවා කියලා. තාත්තිට මොන අවුරුදු 6ක් ගියත් හරි කමන්නේ. මට හිතුණා තාත්ති උහා ගන්න. මම කතා කරගෙන තාත්ති ෆොටෝ එකක්වත් වලට පෙන්නුවේ නැහැ. මේ තියෙන දෙපැත්තෙන් තාත්තිගේ ෆොටෝ දෙකක්. මේ ෆොටෝ තියෙන දෙකයි දැන් අවුරුදු 6කට කලින් ඔය දැන් ඉන්න ෆොටෝ එකෙන් මොන තත්ත්වෙන් ඉන්නවද කියලා මට තේරුම් ගන්න අමාරුයි. ඒත් කමන්නේ. ඔයාලා මේ ෆොටෝ දෙකෙන් මේ තාත්තිව කොහේ හරි දැක්කනම් අවුරුද්දකට කලින් මාසෙකට කලින් මේ අවුරුද්දේ හරි කොහෙන් හරි දැක්කනම් අනේ මේ නම්බරෙට කෝල් එකක් දෙන්න පින් සිද්ධ වේ යාළුවනේ. තාත්තිගේ විස්තර කියනවා නම් එයාට ID දෙකක් පළවෙනි identity නැති කරගත්තා. ඊට පස්සේ දෙවෙනි identity ඒකත් නැති කරගත්තා. කොහේ හරි දාලා ඒක නැති වුණා කිව්වා. ෆෝන් එකක් නැහැ, ෆෝන් එක කැඩුණා ඉඳලා ෆෝන් එකක් නැතුව ගියේ. ගෙදර තියලා ගියා ෆෝන් එක ඕනේ නැහැ කියලා. තාත්තිගේ නම කියන්නේ ගමේ අය නම් කියන්නේ රවි කියලා. රවි කියලා තමයි ගමේ අය නම් කියන්නේ. තාත්තිගේ නම දිසානායක මුදියන්සේගේ ලලිත් සිරිවර්ධන. DM ලලිත් සිරිවර්ධන තමයි තාත්තිගේ නම. DM ලලිත් සිරිවර්ධන තමයි පිට කට්ටියට දීලා තියෙන්නේ. තාත්ති ඉස්සෙල්ලා වැඩ කරේ වනජීවී. ඒකෙන් උනාල් ප්‍රශ්නයක් කියලා තාත්ති අයින් වුණා කියන වැඩ තහනම් කරා. ඊට පස්සේ තමයි සිකියුරිටි ජොබ් එකක් කරේ. ඊට පස්සේ තමයි මෙහෙම සිද්ධියක් වුණේ. අදට අවුරුදු 6ක්. ඉතින් මං හිතුවා පොලිසියට යාළුවනේ ඔයාලා හිතනවා හොයුවේ නැති ඇති කියලා. පොලිසියට පස් පාරක් ගියා සාලිය පොලිසියට.
මම Facebook දැම්මා YouTube channel එක කතා කරලා ඒකට දැම්මා. ඉතින් අද වෙනකන් කිසිම ආරංචියක් නැහැ යාළුවනේ. පොලිසියෙන් කිසි සපෝට් එකක් නැහැ. එයාලා තාත්තේ පොඩ්ඩක් බොනවා කිව්වම එයාලා අහනවා. කියන්නේ අහලා තිබ්බා කිව්වා අම්මා තමයි ගියේ. පාර දිගේ ගිහිල්ලා හොයන්නද කියලා සාලිය පොලිසියෙන් දැම්මේ. ඉතින් අද වෙනකන් කිසිම ආරංචියක් නැහැ. මට දැනගන්න ඕනේ දැන් ඔයාලා හිතන්න ඔයාලගේ තාත්තා අතුරුදහන් වෙලා ඉන්නවා. අතුරුදහන් නැති වුණා. මැරුණා. ඉතින් ඔයාලා දන්නවා තාත්තා නැති වුණා කියලා. එතකොට හොයන්න බලන්න මොකද තාත්තා නැති වුණානේ. දන්නවා තාත්තා නැහැ. නැති වුණා හිත හදා ගන්න පුළුවන්. තාත්තා අතුරුදහන් වෙලා ඉද්දි තාත්තට වෙච්ච කරදරයක් මොකක් කරුණාද කොල්ලෙක් වශයෙන් කොහොමද බලන් ඉන්නේ? නේද? ඔයාලට තේරුම් ගන්න කොල්ලෙක්ගේ වේදනාව දන්න කොල්ලෙක් දන්නවා අම්මේ කියන දේ. නේද? ඉතින් මට දැනගන්න ඕනේ යාළුවනේ ඇත්තටම තාත්තට පොදුනේ කියලා. ඉතින් ඔයාලට පින් සිද්ධ වෙයි. අනේ මේ නම්බරේට මේ වගේ කෙනෙක් කොහෙන් හරි දැක්කනම් කොහෙන් හරි කමන්නේ දැක්කනම් කෝල් එකක් දෙන්න. මම මේ කඩේ ඉන්න ගම වීඩියෝ ගම වැඩ කරන තැන අපේ අම්මා ගාමට යනවා. ඉතින් අම්මට බරක් නැතුව තවත් දුරටත් මං හිතුවා ජොබ් එකක් කරන්න. මං O level පාස් 8යි පහක් තියෙනවා. A level කරන්න බැරි වුණා ආර්ථික ප්‍රශ්නත් එක්ක. ඉතින් මං ජොබ් එකක් කරනවා කියලා හිතුවා. දැන් වයස මේ අවුරුද්දට 20යි. ඉතින් මං හිතුවා ජොබ් එකක් කරනවා කියලා. තාත්තට දැන් අවුරුදු 60ක් විතර ඇති මං හිතන්නේ. 60ක් වගේ ඇති. ඔව් තාත්තට 60ක් වගේ වයස ඇති. ඉතින් මේ ෆොටෝ දෙකෙන් අඳුර ගන්න පුළුවන් වුණොත් අද හරි ගමන්නේ. අනේ මට මේ නම්බරේට අනිවාර්යයෙන්ම කෝල් එකක් දෙන්න යාළුවනේ. ඔයාලට පින් සිද්ධ වෙයි. එච්චරයි මං ඉල්ලන්නේ. මට දැනගන්න ඕනේ තාත්තට මොකද උනේ. අද නැතත් හරි ගමන්නේ. මට දැනගන්න ඕනේ මොකද උනේ කියලා. ඒත් මගේ හිතනම් කියන්නේ තාත්ති ඉන්නව ඇති කියලා. ඒ හින්දා මම මේ වීඩියෝ එක දාන්න ඉතින් මට දැනගන්න ඕනේ යාට කරදරයක් වුණාද මොකද වෙලා තියෙන්නේ නැත්නම් කොහේ හරි ජීවත් වෙනවද නැත්නම් මොකක් හරි කරගෙනද ඒත් මං හිතන්නේ තාත්ති මොකුත් කරගනි කියලා. තාත්ති මට මාර ආදරේ. මං ඔයාලට කිව්වා වගේ ගෙදරෙද්දි මට පඩියෙන් භාගයක් විතර ගෙනවා කන්න බොන්න. ඉතින් යා මට හිතා ගන්න බෑනේ අත් දෙක ගෙදර ඉන්නෙත් යාළුවෙක් වගේ. යාළුවෙක් වගේ ගෙදර ඉන්නේ. මම බැන්නා අපි දෙන්නා සෙල්ලම් කරනවා. මම බැන්නත් එයා සද්ද නැහැ hina වෙලා පාඩුවේ ඉන්නවා. ඉතින් මට හිතා ගන්න බෑ තාත්තිට මොකද උනේ කියලා යාළුවනේ. ඉතින් මට මං ඉල්ලන්නේ මේ ෆොටෝ එකේ ඉන්න කෙනෙක් දැක්කම අනිවාර්යෙන් මට කෝල් එකක් දෙන්න. කට්ටිය කතා කරලා ඉස්සර දාපු වෙන කට්ටිය කතා කරලා ඒ වුණාට එක්ක වගේ හතක් ඉන්නවා කියනවනේ. ඒ වුණාට ඒ දාපු අය විස්තර කිව්වට පස්සේ තාත්ති නෙමෙයි. කොහොම එක්කෙනෙක් කතා කරා ඇඹිලි පිටියේ. ඒ වගේ එක්කෙනෙක් තාත්ති වගේ පොඩක් පුරුයි. අපි ගියාට පස්සේ තාත්ති නෙමෙයි මුස්ලිම් මිනිස්සෙක් කවුරු 75 විතර වයස තියෙනවා. මදුරන් ගොඩේ පැත්තේ යගේ ඇතිකාරක කතා කරා කිව්වා. කොහොමද දන්නේ හරියටම ඒ වුණාට ඒ තාත්ති නම් නෙමෙයි. ඉතින් මං හිතුවා යාළුවනේ කොහොම හරි තාත්තිට මොකද උනේ කියලා හොයාගන්න. ඉතින් ඔයාලගේ සපෝට් එකක් ඉල්ලනවා මං. අනේ මේ වීඩියෝ එක ඔයාලා දැක්කේ නැත්නම් හරි කමන්නේ. අනේ මේක කවුරු හරි කාට හරි දකින්න එයාලා දැකලා තියනවනේ මේ ෆොටෝ එකේ ඉන්න එක්කෙනාව. එයාලට හරි දකින්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඔයාගේ යාළුවෙක් හරි කොහෙන් හරි දැකලා වෙන්නත් පුළුවන්. එයා ඒකට දන්නේ නැහැ මෙහිම මං හොයනවා කියලා. ඒ කෙනෙක්ට දකින්න හරි මේක ෂෙයා කරන්න පුළුවන් නම් ෂෙයා කරලා සපෝට් එකක් දෙන්න. ඔයාලට පින් සිද්ධ වෙනවා. කොල්ලෙක්ගේ අසරණකම දන්න කොල්ලෙක් දන්නවා මේ වේදනාව. තාත්තා නැති එකේ වේදනාව දන්නවා කොල්ලෙක්. එහෙනම් යාළුවනේ අනිවාර්යෙන්ම මට සපෝට් එකක් දෙන්න කියලා මං ඉල්ලනවා. වීඩියෝ එක ෂෙයා කරලා හරි ෂෙයා එකෙන් හරි සපෝට් එකක් දෙන්න යාළුවනේ. මේ නම්බරේ අනිවාර්යෙන් මේ ෆොටෝ එකේ දෙකේ ඉන්න එක්කෙනා කොයින් හරි දැක්කනම් අනිවාර්යෙන්ම කෝල් එකක් දෙන්න. එයාගේ නම විස්තර මම අවසාන වීඩියෝ එකේ මේකක් විදිහට දාන්නම්. අනේ යාළුවනේ අනිවාර්යෙන්ම සපෝට් එකක් දෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. මේ ෆොටෝ එකේ ඉන්න එක්කෙනා මේ නම් දැක්කනම් මේ නම්බරේට කෝල් එකක් දෙන්න. ඒක විතරයි මම ඉල්ලන්නේ. ඔයාලට පින් සිද්ධ වෙනවා යාළුවනේ. එහෙනම් මේ වීඩියෝ එකෙන් ගිහින් එන්න යාළුවනේ මට උදව්වක් දෙන්න. කොහොම හරි තාත්තිට මොකද උනේ කියලා හොයාගන්න. එච්චරයි මං ඉල්ලන්නේ. මේ යාළුවනේ ගිහින් එන්න හැමෝටම ජය වේවා.